ජීවිතයට බිඳක් දෙව්දහම් සංග්‍රහය ජෙසුපීටයි ඔබ සිල් දෙනාට ප්‍රේමන්තිනි මේ යුගය පෙරටත් වඩා අපේ ජීවිතවල විවිධ වේදනා අමාරුකම් හිඟකම් අරගල මැදින් අපිට යන්න සිද්ධ වෙලා තියෙන අමාරු යුගයක්. ප්‍රේමන්තිනි මේ අමාරු අත්දැකීම් මැද වෙහෙස වෙච්ච අත්දැකීම් මැද සමහර තැන්වලදී බලාපොරොත්තුවක් නැහැ කියලා හෙම්බත් වෙනවා කියලා දැනෙන අත්දැකීම් මැදදී පවා අපිට බලාපොරොත්තුවක් තියාගන්න දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය අපට දීලා තියෙනවා. දවසක් ඇතුළත උදේ ඇහැ ඇරිච්ච වෙලාවෙ ඉඳලා රෑ නින්දට යනතෙක් ඔබ ටිකක් හිතන්න කොයිතරම් වචන ඔබට කී දෙනෙක්ගෙන් ඇහෙනවද? කොච්චර ශබ්ද ඔබේ මගේ මනසේ දවසක් ඇතුළත තැම්පත් වෙනවද? මොන වගේ ශබ්දවලටද ඔබ සවන් දෙන්නේ ඉස්සෙල්ලාම දවස ආරම්භ වෙච්ච මොහොතේ අපේ ඇස් ඇරිච්ච වෙලාවේ මොන වගේ හඬක්ද ඔබේ මගේ මනසට සවනට ඇතුල් වෙන්නේ? එතන ඉඳලා දවස ඉවර වෙලා රාත්‍රියේ නින්දට යන මොහොත දක්වාම අපිට ගොඩක් දේවල් අහන්න විඳින්න ලැබෙනවා. මේ දකින විඳින ඇහෙන දැනෙන හැම දෙයක් තුළම සමහරට අපි ජීවිතේ තේරුම් ගන්න විදිහත් වෙනස් වෙන්නට යනවා. නමුත් අපි කවුරුත් හිතුවද දෙවියන් වහන්සේගේ වචනය එක දවසක් ඇතුළත විටින් විට අපිට ඇහෙනවා නම් අපිට දකින්න හෝ අපිට මෙනෙහි කරන්න කල්පනා වෙන්නට අවශ්‍ය කරන වටපිටාවක් හදාගන්න පුළුවන් නම් ඒක කොච්චර ආශිර්වාදයක්ද කියලා වැඩ කරන අතරතුර අපිට ඒ වචනය අහන්න දකින්න ලැබෙනවා නම් මොනතරම් භාග්‍යයක්ද? මන්ද මේ ලෝකේ ජීවමාන සැබෑ ජීවනදායක වචනේ තියෙන්නේ දෙවියන් වහන්සේ තුල පමණයි. ඒ නිසා අපි මේ ගීතිකාව තුල දෙවිඳුන්ගේ වචනයට අපේ හදවත විවෘත කරලා අපි ඉඩ හරිමුද? දෙවිඳුන්ගේ වචනයට දවසක් තුල ක්‍රියාත්මක වෙන්න, අපේ ජීවිතයේ ඉදිරි ගමන ගැන, අපේ ප්‍රතිචාර ගැන, අපි මුණ දෙන්න යන ලෝකයේ විවිධ සිදුවීම් සහ අපිට ඇහෙන්න යන දකින්න යන දේවල් සම්බන්ධව අපිට හරියට විනිශ්චය කරගෙන ඒක තේරුම් ගන්න ගලප ගන්න පුළුවන් වෙන පිළිවෙලට දේව වචනය ඇවිල්ලා ඒව විමසලා ඒව හරි තැන්වල අපේ ජීවිතේ තියන්න ඕන පිළිවෙල ගැන ශුද්ධාත්මයානෝ සමග එකඟව කටයුතු කරන්න ඒ දේව වචනයට අපි අපේ ජීවිතේ ඉඩ හරිමුද? ගීතාවලිය 81 වෙනි ගීතිකාව හරිම අලංකාර විදිහට ජීවිතේ විවිධ පැතිකඩ ගැන අපිට බලාපොරොත්තුවක් දෙනවා, අපිට ප්‍රශංසාවට කරුණු මතක් කරනවා, ජීවිතය ගැන හැරිලා බලන්න, නැවතිලා බලන්න, හුස්මක් ගන්නට අපිට ආරාධනා කරනවා. මේ වචනයෙන් වචනය අපි මතක තියාගමු. අද දවස තුල ඉදිරි කාලය තුල දෙවිඳුන්ගේ මේ වචන තුල බලාපොරොත්තු ඇති කරගෙන අපි ඉදිරියට දෙවිඳුන් සමග ඇවිතිමු. ගීතාවලිය 81 වෙනි ගීතිකාව. අපේ ශක්තිය වූ දෙවියන් වහන්සේට උස් වූ ශබ්ද නගා ගී කියව්. යාකෝබ්ගේ දෙවියන් වහන්සේට ප්‍රීතිනාද පවත්වව්. ගීතිකා පටන්ගෙන රබානත් මිහිරි වීණාවත් කුඩා වීණාවත් ගෙනෙව්. අමාවක දවසේදීද පුරා හඳ දවසේදීද අපේ මහා මංගල්‍ය දවසේදීද හොරණෑව පිඹිව්. මක්නිසාද එය ඊශ්‍රායලට නියෝගයක්ය. යාකෝබ්ගේ දෙවියන් වහන්සේගේ පනතක්ය. මා විසින් නොදත් භාෂාවක් ඇසුවා වූ මිසර දේශයෙහි උන්වහන්සේ ගිය කල මෙය යෝසෙප්ට සාක්ෂියක් කොට නියම කළ සේක. ඔහුගේ කර බරින් නිදහස් කළෙමි. කූඩා ඇදීමෙන් ඔහුගේ අත් මිදුනේය. විපතේදී ඔබ හඬගැසුවෙහිය. මම ඔබ මිදුවෙමි. ගර්ජනාවේ රහස් තැනදී ඔබට උත්තර දුනිමි.
මෙරීබාහි වතුර ළඟදී ඔබ පරීක්ෂා කළෙමි. මාගේ සෙනගිනි අසව් මම ඔබට සාක්ෂි දෙන්නෙමි. අහෝ ඊශ්‍රායල් මට ඇහුම්කන් දෙන්නෙහි නම් යහපත. ඔබ වෙත අන් දෙවි කෙනෙක් නොවේවා. විදේශී දෙවියෙකුටද නමස්කාර නොකරව. මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනාවා වූ ඔබගේ දෙවි වූ ස්වාමින් වහන්සේ මමය. ඔබේ කට හොඳටම අරින්න මමද එය පුරවන්නෙමි. එහෙත් මාගේ සෙනග මාගේ ශබ්දය නොඇසූය. ඊශ්‍රායල්ද මට කිසි සැලකිල්ලක් නොකළෝය. එහෙයින් ඔවුන් තමුන්ගේ මන්ත්‍රණවල හැසිරෙන ලෙස ඔවුන්ගේ සිත් දැඩිකමෙහි ඔවුන් අතහැරියෙමි. අහෝ මාගේ සෙනග මට කන්දුන්නොත් ඊශ්‍රායල් මාගේ මාර්ගවල හැසිරුණොත් යහපත. එවිට මම ඉක්මනින් ඔවුන්ගේ සතුරන් දමනය කරන්නෙමි. ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධව මාගේ අත හරවන්නෙමි. ස්වාමීන්ට වෛරවන්නෝ උන්වහන්සේට යටත් වන්නෝය. නමුත් මොවුන්ගේ කාලය සදාකල් පවත්නේය. උන්වහන්සේ ඉතා හොඳ ගෝදුමයෙන් ඔවුන් පෝෂණය කරන සේක. පර්වතයෙන් ගත් මී පැණියෙන් මම ඔබ තෘප්තියට පමුණුවන්නෙමි. දෙවියන් වහන්සේගේ අනර්ග වූ ජීවනදායක වචනය ගැන උන්වහන්සේට ගෞරවයද මහිමේද ප්‍රශංසාවද ස්තුතියද සදාකාලීටම වේවා. ජේසු පිහිටයි.